සුබ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම අදත් මං ඔයාලව ගොඩක් ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ගෙනල්ලා තියෙන්නේ හරිම විශේෂ උණු රීඩින් එකක්. අපි බලන්න හදන්නේ ඔයා නොදන්න ඔයාගේ ජීවිතේ ඉදිරියේදී සිද්ධ වෙන්න හදන දේවල් මොනවද කියන දේ. රීඩින් එක තුලින් ගෙනෙන පණිවිඩ අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතයට ඇකියුරේට් වෙනවාමයි. ඒක විශ්වාසයෙන් අද රීඩින් එක තුලින් ඔයාට ගේනවා. මොකද මේ රීඩින් එක අරන් එන්නේ යුනිවර්ස් එක විසින් ඔයා ළඟටමයි කියන පණිවිඩයක් කියන්න ඕන. අහම්බෙකින් හරි දැකලා බලන්න හිතෙනවා නම් ජීවිතේ වෙනස් වෙන්න නියමිත ඔයා පමණක්මයි මේ රීඩින් එක බලන්නේ. අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතය ඉදිරියේදී වෙනස් වෙනවා. අදත් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ පොදුවේ හැමෝටම බලන්න පුළුවන් කලෙක්ටිව් රීඩින් එකක්. මේ රීඩින් එක ඔයාලා හැමෝටම ඇකියුරේට් වෙනවා. රීඩින් එක ඔයාට තවත් ඇකියුරේට් වැඩි වෙන්න වෙනදා වගේම අදත් මං කාරණා කිහිපයක් කියනවා. බලන්න මේ දේවල් වලින් ඔයාට කීයක් ගැලපෙනවද කියලාත්. ඔයා පොය දවසේ හඳ දැක්ක කෙනෙක් නම් හඳ දිහා බලාගෙන හිටපු කෙනෙක් නම් ඔයාට රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ පරිසරය තුල සිද්ධ වෙන වෙනස් වීම් දිහා හරි ආසාවෙන් බලාගෙන ඉන්න කෙනෙක් නම් සමහර විට වහිනව බලාගෙන ඉන්න ආස වෙන්න පුළුවන්. ඉර පායගෙන එනවා බලාගෙන ඉන්නවා ආස වෙන්න පුළුවන්. කුරුල්ලන්ගේ කුරුළු නාද අහන්න ඔයා ආස ඇති. මෙන්න මේ වගේ දේවල් වලට ඔයා ගොඩක් ආසයි නම් ඔයාට රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම මේ රීඩින් එක දකින්න පැය දෙකකට කලින් ඔයා ඒන්ජල් නම්බර් එකක් දැක්කනම් විශේෂයෙන්ම 444 දැක්ක කෙනෙක් නම් ඔයාට රීඩින් එක අදාළ වෙනවා. ඒ වගේම ඔයා ගණ දෙවියන් ශිව දෙවියන් වන්දනා කරන කෙනෙක් නම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. ආදරණීය ඔයා විදේශගත වෙලා නම් ඉන්නේ ඔයාටත් මේ රීඩින් එක ඇකියුරේට් වෙනවා. ඒ වගේම තමයි ජීවිතේ අලුත් වෙනසක් මේ වෙද්දි බලාපොරොත්තු වෙන්න ඉන්න කෙනෙක් නම් ඔයාටත් රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම මේ රීඩින් එක දකින දවස ඇතුළතදී ඔයාගේ ලස්සන වැඩි කරගන්න මොනෑම් හෝ දෙයක් කරපු කෙනෙක් නම් ඔයාටත් මේ රීඩින් එක ඇකියුරේට් වෙනවා. ඒ වගේම ඔයා ඒන්ජල් නම්බර්ස් 444 දැක්කනම් රීඩින් එක ඔයාට විශේෂයි. ඒ වගේම මේ රීඩින් එක දකින දවස ඇතුළතදී ඔයා සුදු පාට සමනලයක් දැක්ක කෙනෙක් නම් රීඩින් එක ඔයාට බලන්න පුළුවන්. ඒ වගේම ඔයා වලාකුළු වල විවිධ වලාකුළු රටා දැකපු කෙනෙක් නම් කවදකම හරි ඔයාටත් රීඩින් එක අදාළ වෙනවා. බලන්න කාරණා කිහිපයක් කිව්වා. ඔයාට කීයක් ගැලපුණාද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. එකතු වෙන්න එහෙනම් රීඩින් එකත් එක්ක. රීඩින් එක බලන ඔයාට මුලින්ම ලැබිලා තියෙන පණිවිඩය තමයි ඔයාටම ආදරය කරන්න ඕන කියන දේ. මේ වෙද්දිත් ජීවිතේ වෙනස් විදිහට දකින්න පටන් ගත්තට තාම බැරි වුණාද ඔයා ගැන හිතන්න. ඔයාගේ ජීවිතේ වෙනසක් කරගන්න ඕනි කියන දේ තාම ඔයා හිතලා නැති කෙනෙක්ද? එහෙමනම් මේ විශේෂ පණිවිඩය ඔයාට ඇකියුරේට් වෙනවා. ජීවිතේ විඳින්න තමන් තුලින්ම හැම මොහොතකම තමන්ව ලස්සනට තියාගන්න ආස කරන දේවල් ගන්න ජීවිතේ උප්පරිමයට විඳින්න හැම මොහොතකම සතුට කියන දේ තමන් තුලින්ම හොයන කෙනෙක් බවට පත්වෙන්න කිසිම වෙලාවක තවත් කෙනෙක් මත ඔයාගේ සතුට රඳවන්න හදන්න එපා. කෙනෙක් ජීවිතේට හිටියානම් හොඳයි කියන තනිකම ජීවිතය ඇති කරගන්න හදන්න එපා. එහෙම වුණොත් ඔයාට මේ ගමන ජයග්‍රහණය කරා යන්න අපහසු වෙනවා. හැම මොහොතකම තමන්ගේ සතුට තමන් විසින්ම හදාගන්න උත්සාහ කරන්න. තමන් දිහා බලලා තෘප්තිමත් වෙන්න පුළුවන් තැනට යනකම් ඔයා දියුණුව හදාගන්න. හැම මොහොතකම කාගෙන්වත් යැපෙන කෙනෙක් බවට පත් වෙන්න එපා. ඔයා ළඟින්ම ඉන්න ආදරණීයන්ටත් ඔයා හැම මොහොතකම ආදරය දෙන්න. ආදරය කියන දේ සතා සිව්පාවට පවා ලබා දෙන්න. ඔයා මේ ලබා දෙන දේ තමා මේ යුනිවර්ස් එක විසින් ඔයාගේ ජීවිතයට හැම මොහොතකම ආකර්ෂණය කරලා දෙන්නේ. ඔයාට අවශ්‍ය දේවල් ඔයා ළඟම තියෙනවා කියන දේ හැම මොහොතකම ඔයා විශ්වාස කරන්න පුරුදු වෙන්න. කිසිම දෙයක් මගේ ළඟ නෑ කියන සිතුවිල්ල දැනෙන්න දෙන්න එපා. හැම මොහොතකම හිතන්න ඔයාට අවශ්‍ය හැම දෙයක්ම ඔයා ළඟින් තියෙනවා. ඒ හැම දෙයක්ම මේ යුනිවර්ස් එක විසින් මට ආකර්ෂණය කරලා දෙනවා කියන දේ කිසිම වෙලාවක පොසිටිව් සිතුවිලි
ජීවිතේ නැති කරගන්න එපා. හැම මොහොතක්ම ධනාත්මක විදිහට ජීවිතේ දිහා බලන්න කියන පණිවිඩය රීඩින් එකෙන් ඔයාට ලබා දෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ රීඩින් එක බලන ඔයාට දැන් සමහර විට ඔයා ආස කරන කිසිම දෙයක් ඔයාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. බැඳීමක් වෙන්න පුළුවන්, අවශ්‍ය කරන මොනයම් හෝ භාණ්ඩයක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයා බලාපොරොත්තු වෙන ජීවිතය ඔයාට මේ වෙද්දි විඳින්න බැරි වුණාට ඔයාට ජීවිතේ ඔයාට ආකර්ෂණය කරගන්න පුළුවන්. ඔයා කැමති දේවල් ඔයාගේ ජීවිතයට ලං කරගන්න පුළුවන් වාසනාවක් මේ රීඩින් එක බලන ඔයාට තියෙනවා. ඔයා අනිවාර්යෙන්ම ඔයා කැමති හැම දෙයක්ම ඔයාගේ ජීවිතයට ලං කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. මොකද මේ වෙද්දි ඔයා සමහර විට ජීවිතේ අඩියටම වැටිලා ඇති. අහපව් නැගිටින විදිහක් ගැන හිතා ගන්න බැරුව මොනියම් හෝ විදිහකින් ගොඩ යනවා කියන දේ පමණක් ඔයාගේ හිතේ සිතුවිල්ලක් විදිහට ඇති. මෙන්න මේ සිතුවිල්ල ක්‍රියාවට නංවන්න ඔයාට පටන් ගන්න පුළුවන්. ඉතාමත් සුළුවෙන් වෙන්න පුළුවන් යම්කිසි ව්‍යාපාරයක්. ඒවත් නැත්නම් ඔයා තුල තියෙන දැනුමෙන් ස්වයං රැකියාවක් හරි ඔයාට පටන් ගන්න සිතුවිල්ලක් හරි හිතේ තියෙනවා නම් මෙන්න මේ දේවල් ක්‍රියාවට නංවන්න කියන දේ ඔයාට මේ යුනිවර්ස් එකෙන් පණිවිඩයක් විදිහට ලැබිලා තියෙනවා. මොකද ඔයාට සිද්ධ වෙනවා දැන් හැම දෙයක් වෙනුවෙන්ම හිටියට වඩා වැඩ කරන්න. ඒ දේවල් වෙනුවෙන් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඔයාගේ හීන වෙනුවෙන්, ඔයාගේ ඉලක්ක වෙනුවෙන් ඔයාට වෙනදට වඩා කැප වෙන්න සිද්ධ වෙනවා. මේ රීඩින් එක බලන ආදරණීය හදවත් තියෙන ඔයාලගේ ජීවිතවල තියෙන බොහෝමයක් ප්‍රාර්ථනාවල් එහෙමත් නැත්නම් ආශාවල් ඔයාට සැබෑ කරගන්න නම් ඒ මහන්සිය කැපවීම ඔයාට කරන්නම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ ඔයා හිතන්නේ නැති විදිහට ඔයාගේ ජීවිතේ පිබිදීමක් සිද්ධ වෙනවා. හිතනවටත් වඩා ඔයාට ජීවිතයේ අලුත් නැගිටීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ දේවල් දිහා සමහරට ඔයා ළඟින් ඉන්න පිරිසට බලාගෙන ඉන්න බැරි වෙනවා. ඔයාගේ මේ අලුත් වෙනස ඔයාගේ ජීවිතයේ සිද්ධ වෙන මේ යම්කිසි ක්‍රියාවලිය දිහා ඔයාට ලැබෙන ජයග්‍රහණ දිහා සමහර අයට බලාගෙන ඉන්න බැරි වෙයි. මේ අය සමහරට ඔයාට වචන වලින් පවා රිද්දයි. ඔයා යන ගමන අතරමඟ නවත්තන තැනට ඔයාගේ ජීවිතයට නෙගටිව් සිතුවිලි ඇති කරයි. හැබැයි කිසිම වෙලාවක කවුරුත් කියන කරන දේවල් නිසාවෙන් ඔයා මේ යන්න හදන ගමන නවත්තන්න එපා. දෙවියන්ගේ ආශිර්වාදය මගින්මයි ඔයාගේ ජීවිතයට මේ අලුත් අදහස් ඇති කරන්නේ. අලුත් පොසිටිව් මයින්ඩ් එකක් ඔයාගේ ජීවිතේ ඇති කරන්නේ මේ යුනිවර්ස් එක විසින්මයි. ඒ නිසා හිතට දැනෙන යහපත් සිතුවිලි ඒ චේතනාවල් ක්‍රියාවට නංවන්න. ඔයාට යම්කිසි දෙයක් කාටවත් වැරද්දක් වෙන්නේ නැති ඔයාට යහපතක් වෙන සිතුවිලි ක්‍රියාවට නංවන්න. මෙන්න මේ දේවල් ඔයාගේ ජයග්‍රහණයට හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයාගේ සාර්ථකත්වය ඔයාටවත් හිතා ගන්න බැරි තරමට ඔයාට ලං කරගන්න පුළුවන් වෙනවා කියන දේ රීඩින් එකේ විශේෂයෙන්ම පේන්න තියෙන දෙයක්. ඔයාගේ ජීවිතය ආස කරන හැම දෙයක්ම ඔයාට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. මේ ලබලා තියෙන ඔයාගේ ජීවිතයේ වාසනාවන්තම කාල පරිච්ඡේදය. මේ තරම් කාලයක් ජීවිතේ කිසිම දෙයක් කරගන්න බැරුව තිබ්බනම් හම්බ කරගත්ත දේ පවා හැම දෙයක්ම නැති වෙලා ගියා නම් ඔයාගේ ජීවිතේ අලුත්ම නැගිටීමක් සිද්ධ වෙන කාලයක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ඒ නිසාවෙන් හිතට දැනෙන දේ ක්‍රියාවට නංවන්න. හිතට දැනෙන යහපත් සිතුවිලි ඔයාගේ දෙවියන් විසින් තමයි ඔයාගේ ජීවිතයට ලං කරන්නේ. ඔයා අදහන දෙවි කෙනෙක් ඉන්නවා නම් ඔයා අදහන දෙවියන් තමයි ඔයාට යහපත් මාර්ගය පෙන්වලා දෙන්නේ. මේ යුනිවර්ස් එක විසින් ඔයාගේ ජීවිතය හැම මොහොතකම යහපත් ඉසව් කරා ගෙනියනවා. ගාඩියන් ඒන්ජල්ස්ලා පවා ඔයා හිතන්නේ නැති විදිහට ඔයාගේ ජීවිතේ ළඟින්ම ඉඳන් ඔයාට කරන්න ඕනි නිවැරදි දේ, ඔයා යන්න ඕනි නිවැරදි මාර්ගය ඔයාට පෙන්වලා දෙනවා. ඒ වගේම තමයි ඔයා මේ යන ගමනේදී ඔයාට සිද්ධ වෙනවා උපරිමයට දරා ගන්න. ඒ වගේම තමයි ජීවිතයට එන හැම අභියෝගයක්ම ඔයාට ජයග්‍රහණය කරන්න සිද්ධ වෙනවා. ඔයාගේ හැඟීම් එක්ක ඔයාට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. මොනතරම් ප්‍රශ්න අභියෝගාවත් ඒ හැම දෙයක්ම ජයග්‍රහණය කරමින් ඒ අභියෝගවලට මුහුණ දෙමින් තමයි ඔයාට ඔයාගේ ඉලක්කවලට යන්න සිද්ධ වෙන්නේ.
ඒ වගේම කියන්න ඕන මේ ඉදිරි කාලය තුලදී ඔයාට ගොඩක් වැඩ කරන්න සිද්ධ වෙනවා කියන දේ. ඔයාගේ හිතේ තියෙන හැම හීනයක්ම බලාපොරොත්තුවක්ම ජයග්‍රහණයක් බවට පත් කරගන්න නම් ඔයාට හරි මහන්සියෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා. මේ දේවල් හරි සතුටින් කරන්න. හීන ජයග්‍රහණ වෙනුවෙන් හරි සතුටින් වැඩ කරන්න. කරන කියන දේවල් උද්‍යෝගිමත්ව කරන්න පුරුදු වෙන්න. ජයග්‍රහණය හදවතින් විඳින කෙනෙක් බවට පත්වෙන්න. ඒ වගේම තමයි යුනිවර්ස් එක ඔයාගේ මේ පිබිදීම දිහා, ඔයාගේ මේ අලුත් නැගිටීම දිහා බලාගෙන ඉන්නවා කියන දේත් රීඩින් එකේ පේනවා. ඔයාගේ ජීවිතයට හිරු කිරණ වගේ ආලෝකයක් එන්න පටන් ගන්නවා. ඔයාගේ ජීවිතේ එළිය වෙන්න පටන් ගන්නවා. හරි සුන්දර විදිහට ඔයාගේ ජීවිතේ එකින් එක ඔයාගේ හිතේ තියෙන ආශාවල් සැබෑ වෙන්න පටන් ගන්නවා කියන දේ අනිවාර්යෙන්ම කියන්න ඕනි. විශ්වාසයෙන් ඉන්න. මේ රීඩින් එක තුලින් කියවෙන හැම දෙයක්ම ඔයාගේ ජීවිතේ සිද්ධ වෙනවා. ඒ වගේම තමා මේ වෙද්දිත් ඔයාට දැනිලා තියෙනවද මේ පරිසරය තුල යම්කිසි වෙනස් වීම ඔයාට මොනියම් හෝ පණිවිඩ ගෙනත් දෙන්න උත්සාහ කරනවා කියන දේ. සමහරට ඔයා පරිසරයත් එක්ක හැම මොහොතකම ළඟින්ම ඉන්න කෙනෙක් නම් සමහරට ඔයාට මේ යුනිවර්ස් එක එක පණිවිඩ ලබා දෙනවා ඇති. ඒන්ජල්ස්ලා විසින් ඔයාට පණිවිඩ ගෙනත් දෙනවා ඇති. ඔයා දැන් කරන්න ඕනි මේ දේ. ඔයාගේ ජීවිතේ අලුත් පිබිදීමක් සිද්ධ වෙන්න ළඟයි කියන දෙයට ඔයාට බොහෝමයක් පණිවිඩ ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ විශ්වත් එක්ක ගනුදෙනු කරන්න. මේ විශ්වයෙන් ඔයාට ලැබෙන පණිවිඩ විශ්වාස කරන්න. සමහරට ඔයාට හීනෙන් පවා ඔයා අදහන දෙවියන්ගෙන් පවා පණිවිඩ ලැබෙන්න පුළුවන්. මේ යුනිවර්ස් එකෙන් ඔයාට ලැබෙයි පණිවිඩ. මෙන්න මේ දේවල් විශ්වාස කරමින් ජීවිතේ ඉස්සරහට යන්න. ඒ වගේම කියන්න ඕන මේ රීඩින් එක බලන ඔයා අතීතය අමතක කරලා මේ වෙද්දිත් ජීවිතය ගොඩ ගන්න ඕනි කියන මතයක ඉන්න කෙනෙක් කියන දේ. ඔයා අතීතය තුලින් ජීවිතයට ලබාගත් අත්දැකීම් තුලින් දැන් ජීවිතේ ගොඩ නගා ගන්න උත්සාහ කරන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ අත්දැකීම් ඔයාව සාර්ථක පුද්ගලයෙක් බවට පත් කරනවා. ඒ නිසා කිසිම වෙලාවක අතීතය දිහා බලලා දුක් වෙන්න හදන්න එපා. අතීතය තමා ඔයාගේ වර්තමානය ශක්තිමත් කරලා තියෙන්නේ. ඔයාට ශක්තිමත් විදිහට නැගිටින්න අඩිතාලමක් දාලා තියෙන්නේ අතීතය. ඒ නිසා අතීතයට ආදරය කරන්න. අතීතය තුලින් වර්තමානය ගොඩනගා ගන්න උත්සාහ කරන්න. ඒ වගේම කියන්න ඕනි ඔයාට තවත් විශේෂම කාරණාවක්. මේ රීඩින් එක බලන ඔයා හරි පුදුමාකාර ශක්තිමත් චරිතයක්. දරා ගැනීම කියන දේ ඔයා තුල උපරිමයටම තියෙන කෙනෙක්. මොකද ඔයාට ජීවිතයට එන හැම දෙයක්ම හැම ප්‍රශ්නයක්ම ඔයාට හරි ලස්සනට විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔයා පුදුමාකාර ඉවසිලිවන්ත චරිතයක්. මොන තරම් අය මොන තරම් දේවල් කියලා ඔයාගේ ජීවිතය වටන්න එහෙමත් නැත්නම් ඔයාව නවත්තන්න හැදුවත් ඔයා ඒ හැම දෙයක්ම ඉවසගෙන ඔයාගේ ගමනේ යන කෙනෙක්. අන්න ඒ නිසාවෙන්ම තමයි මේ යුනිවර්ස් එක ඔයා දිහා බලාගෙන ඉන්නේ. ඔයාගේ සාර්ථකත්වයට ඔයා මේ වෙද්දිත් ලං වෙමින් පවතින කෙනෙක්. මේ වෙද්දි ඔයාව නවත්තන්න කිසිම කෙනෙක්ට බැරි වෙලා තියෙනවා. බාහිරින් ඔයා දිහා බලලා කාටවත්ම ඔයාගේ ජීවිතේ සිද්ධ වෙන දේවල් තීරණය කරන්න බැරි වෙලා තියෙනවා. ඒ තරමට ඔයාගේ ජීවිතේ අලුත් වෙනස්කම් රාශියක් මේ වෙද්දි සිද්ධ වෙමින් පවතිනවා. ඔයාටත් දැනෙලා ඇති ඔයා වෙනස් විදිහට හිතන කෙනෙක් වෙලා කියන දේ. ඔයාගේ සිතුවිලි පවා මේ වෙද්දි හරි වෙනස් කියන දේ ඔයාට දැනෙනවා ඇති. පහලින් කමෙන්ට් එකක් දාන්න. ජීවිතේ වෙනස් විදිහට මේ වෙද්දිත් විඳින කෙනෙක් නම් ඔයා. ඒ වගේම කියන්න ඕනේ මේ තමා ඔයාගේ ජීවිතයට ලැබිලා තියෙන ඔයාව දිනවන්න ලැබිලා තියෙන සුදුසුම කාලය. හැම මොහොතකම හිතන්න ජීවිතයේ වාසනාවන්තම කාලය තමයි මේ එළඹිලා තියෙන්නේ කියන දේ. හිත කඩා වැටෙන හැම මොහොතකම නැගිටින්න අදිෂ්ඨාන කරගන්න. ඒක තමා ඔයාගේ ජීවිතේ ඔයාව බබලවන්න තියෙන එකම සිතුවිල්ල. ඒ වගේම කියන්න ඕනේ තමන්ට තමන් විතරයි කියන හිතාගෙන ජීවිතේ වැඩ කරන්න පටන් ගන්න. කිසිම වෙලාවක ඔයා වගේමයි ඔයා වටේ ඉන්න අයත් ඔයා ආශ්‍රය කරන අයත් ඔයා විදිහටමයි හිතන්නේ කියන දේ කිසිම වෙලාවක හිතන්න යන්න එපා. එහෙම හිතලා ඔයා ළඟින්ම ඉන්න පිරිස වගේ ජීවිතයට බද්ධ කරගෙන වැඩ කටයුතු කරන්න හදන්නත් එපා. එහෙම වුණොත් ඔයාට මේ යන ගමන යන්න බැරි වෙනවා. ඔයා
බලාපොරොත්තු වෙන ජීවිතේ ඔයාට විඳින්න බැරි වෙනවා. මොකද ඔයා හිතන තරම් ඔයා වටේ ඉන්න පිරිස සුන්දර නැති වෙන්න පුළුවන්. ඒ නිසා කිසිම වෙලාවක මිනිසුන්ව විශ්වාස කරන්න ඕනිවට වඩා පෙළඹෙන්න හදන්න එපා. තමන්ට තමන් විතරයි කියන සිතුවිල්ලෙන් ජීවිතේ දිනන්න උත්සාහ කරන්න. ඒ වගේම කියන්න ඕනි තමන්ට තමන් ඉන්නවා කියන විශ්වාසයෙන් කරන කියන හැම වැඩක්ම කරන්න. ඒ විශ්වාසය ඔයාගේ ජීවිතේ ජයග්‍රහණය කියන දේ ඔයාට අනිවාර්යයෙන්ම ළඟා කරලා පෙන්නනවා. ඔයා කැමති හැම දෙයක්ම ඔයාට ලබා ගන්න ඒ විශ්වාසය තුලින් පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද රීඩින් එක තුලින් මම අරගෙන ආවේ ජීවිතේ ඔයාගේ ඉදිරියේදී සිද්ධ වෙන්න තියෙන දේවල්, ඔයා මේ වෙද්දිත් නොදන්න දේවල්. හැබැයි ඔයාගේ ජීවිතයට ලං කරගන්න පුළුවන් ඔයා තුල සැඟවිලා තියෙන ධෛර්යවන්තකම දක්ෂකම් තුලින් ඔයාට ජීවිතේ ජය ගන්න පුළුවන් කියන පණිවිඩය. ස්තුතිවන්ත වෙන්න මේ පණිවිඩය ඔයාට අහන්න දකින්න සැලැස්සුව මේ යුනිවර්ස් එකට. විශ්වාසයෙන් යුතුව ගමනක් යන්න සාර්ථකත්වය කියන දේ අත්විඳිමින් සතුටින් ඔයා යන ගමන යන්න ඔයාට ජයග්‍රහණය කියන දේ නියතයි. බලන්න අද රීඩින් එක ඔයාට මොනතරම් ඇකියුරේට් වුණාද කියලා. ඔයාලගේ ආදරණීය අදහසත් මාත් එක්ක බෙදා ගන්න. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබම සුබ දවසක්.